කොහොමද ඔයාලා හැමෝටම welcome back to my YouTube channel. ඉතින් ගොඩක් කාලයක් වීඩියෝ කරපු නැති නිසා මම හිතුවා ආයික්මන්ට් vlog එකක් ගේන්න ඕනේ කියලා. කලින් වීඩියෝ එකේ පොරොන්දු වුණු විදිහටම මම හිතුවා ඔයාට මගේ hair care routine එක ගැන කියන්න. ඉතින් මම කලින් වීඩියෝ එකෙත් පෙන්නුවා මෙන්න මේ product දෙක. මම කොණ්ඩේට පාවිච්චි කරන මේක චුට්ටයි තියෙන්නේ. මේක ඇත්තටම මම මේක දාලා පාවිච්චි කරන්නේ මේක Dandruff වලට එන oil එකක් මාරිකා එකේ. ඉතින් මේක කොහොමද මම පාවිච්චි කරන oil එක කොණ්ඩෙට මේ දෙක තමයි මම use කරන්නේ. නැත්තම් මේකේ කොළ පාට එක කුමාරිකා එකේ කොළ පාට එක තමයි use කරන්නේ. ඉතින් මේක Dandruff නිසා තමයි මම මේක ගත්තේ. ඉතින් මම ඔයාලට කියන්නම් මගේ කොහොමද මම hair care routine එක කරන්නේ කියලා. ඉතින් මගේ TikTok බලන අය නම් දන්නවා මම කොණ්ඩේට පාවිච්චි කරන hair mask එක මොකක්ද කියලා. ඉතින් මෙන්න මේ hair mask එක තමයි මම පාවිච්චි කරන්නේ. මේකයි තව එකක් තිබුණා. මට ඒක රටේ ඉන්නකොට ගෙන්න ගන්න බැරි වුණා මට ලංකාවට. ඉතින් මෙන්න මේකත් use කරන. ඉතින් කොණ්ඩේ ගොඩක් යන කෙනෙක් ඉන්නවා නම් මේකයි මේක shampoo එකයි දෙකම use කරන්න පුළුවන්. මම මේක දැන් පාවිච්චි කරන්නේ මේ hair mask එක විතරයි. මේ hair mask එකයි මම දැන් පාවිච්චි කරන conditioner එකයි shampoo එකයි පාවිච්චි කරන්නේ මම. conditioner එක නම් මම පාවිච්චි කරන්නේ දැනට. මම shampoo එක විතරයි පාවිච්චි කරන්නේ. shampoo එක පාවිච්චි කරන්නේ Dove එකේ. ඉතින් ඔයාලට පුළුවන් ලංකාවෙන් Dove shampoo එකක් ගන්න. ඉතින් මම රටේ ඉඳි නම් ඒක නෙමෙයි පාවිච්චි කරේ. YouTube මේකෙම අනිත් එක තමයි ඒනට මට හිතෙනවා ලංකාවට හොඳ Dove shampoo එක කියලා. කොණ්ඩේ සාමාන්‍යයෙන් ක්‍රේල් වගේ තියෙන කෙනෙක්ට හොඳ Dove. ඉතින් මේකත් හොඳයි. මම මේක වීඩියෝ ගොඩක් දාලා තියෙනවා. ඉතින් ඔයාලා යූස් කරලා බලන්න ඕනේ අනිවාර්යෙන් මේක හොඳද නරකද කියලා. ඉතින් මම මේවා එනකොට ලංකාවට ගොඩක් අයට මම මේක ගෙනාවේ නෑ. මට ගොඩක් කට්ටිය කිව්වා මේක ලංකාවට අරන් ඉන්න අනිවාර්යෙන් ගන්නවා කියලා. ඉතින් මම එහෙම බලලා 10 දෙනෙක්ට විතරක් මම මේක අරගෙන ආවා. ඉතින් හොඳ රිසල්ට් එකක් තියෙනවා මේකෙන්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඔළුවට මේ වගේ hair එකට මේ oil එක apply කරගන්නේ. ඒ කියන්නේ දැන් අපි කියමු hair mask එකයි oil එකයි දෙකම අපිට apply කරලා තියන්න ගොඩක් වෙලා යනවනේ. ඔයාලට දවසක් hair oil එක use කරන්න පුළුවන්, දවසක් hair mask එක use කරන්න පුළුවන්. ඉතින් එක දිගටම use කරත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේක. ඒ කියන්නේ දැන් hair mask එක use කරලා හොදලා අයින් කරලා ආයේ oil එක use කරන්නත් පුළුවන්. නැත්නම් මේ දෙක කොහොම කරත් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් කරදර වැඩි නිසා තමයි මම මේක දවස් දෙකකට use කරන්නේ. hair oil එකයි hair mask hair oil එකයි oil එක එක දවසකට හදලා use කරනවා. hair mask එක දවසකට use කරනවා. මොකද සාමාන්‍යයෙන් දැන් අපි ගොඩක් නාලෙවර වෙලා ඉන්නෝනේ hair mask එක use කරලා කොණ්ඩේ සෝදලා ඊට පස්සේ hair oil එක use කරනවා. එතකොට ගොඩක් වෙලා යන නිසා මම හිතුවා දවස් දෙකකට මේක use කරත් හොඳයි කියලා. ඉතින් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා කැමති විදිහට මේක use කරලා හදාගන්න පුළුවන්. හැබැයි ඔයාලා ඉක්මනටම කොණ්ඩේ ගන්නට ලස්සනට වවා ගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම මේ දෙක use කරන්න ඕනේ. කුමාරිකා කියන්නේ ලංකාවේ ඉඳලා පාවිච්චි කරපු product එකක්. ගොඩක් හොඳයි. ඉතින් මේකත් රට ගියාට පස්සේ තමයි මම use කරන්න පටන් ගත්තේ. මේකත් ගොඩක්ම හොඳයි. ඉතින් දෙකම ගන්න පුළුවන් නම් හොඳයි. විටමින් E කරලකුත් මේකට දාගන්න තියෙනවා නම් තවත් හොඳයි. ඉතින් ඔයාලට පුළුවන් විදිහට මේක යූස් කරලා බලන්න. මම වැඩියෙන්ම කියන්නේ හිටියේ ගොඩක් කට්ටිය කියනවා කොණ්ඩේ මොනවා පාවිච්චි කරත් හරියන්නේ නැහැ. එතකොට කොණ්ඩේ මොනවා පාවිච්චි කරත් ඒගොල්ලොන්ට කොණ්ඩේ මොන දේ පාවිච්චි කරත් ඒගොල්ලොන්ට හරියන්නේ නැහැ කියලා ගොඩක් කට්ටිය මට කියන දෙයක් තියෙනවා. ඒ කියන්නේ එයාලයි කොණ්ඩේ මොන දේ පාවිච්චි කරත් වැවෙන්නේ නැහැ. කොණ්ඩේ තිත් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකට හේතුව තමයි ඔයා අභ්‍යන්තර පෝෂණයක් ගන්නේ නැති නිසා. අනිවාර්යෙන් කැල්සියම් වගේ දේවල් අඩංගු ආහාර වල අනිවාර්යෙන් ගන්න ඕන. කැල්සියම් යකඩ වගේ දේවල් ගන්න අනිවාර්යෙන්. එතකොට ඔයාලට
ආහාරයට එකතු කරගන්න බැරි නම් ඔයාලට ටැබ්ලට්ස් වශයෙන් තියෙනවා. ડોක්ටර් කෙනෙක් අනුමත කරපු විදිහ ડોක්ටර් කෙනෙක්ට කියලා ඉවරලා ඔයාගේ hair එකට ඕන හොඳ විටමින්ස් මොනවද කියලා අහලා ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා ලේඩි වයිට් කොලෙජන් එක ගැන. ඔයාලා TikTok එකේ මාව දාන්න කෙනෙක් නම් ඔයාලා දන්නවා ලේඩි වයිට් කොලෙජන් එක ගැන. ඉතින් ඒකත් ගොඩක් හොඳයි කොණ්ඩේ වැවෙන්න, ස්කින් එක කලර් වෙන්න. ඉතින් ඔයාලට තියෙන්නේ ඒක යූස් කරලා බලන්න. ඉතින් ඒ කොලෙජන් එකත් ඇත්තටම ගොඩක් හොඳයි කොණ්ඩේ වැවෙන්න. තව මම කියන්නම් ඔයාලට මේක යූස් කරන්න විදිය. මුලින් ඔයාලගේ කොණ්ඩේ හොඳට අවුල කඩා ගන්න. මුලින් ඔයාලගේ කොණ්ඩේ හොඳට පීර ගන්න ඕනේ. මේ විදිහට කොණ්ඩේ හොඳට අවුල කඩා ගන්න ළමයි. මේ විදියට කොණ්ඩේ හොඳට පීර ගන්න, අවුල කඩා ගන්න. ඉතින් මෙන්න මේ වගේ පීරිසියක් ගන්න, මේ වගේ භාජනයක් ගන්න තියෙනවා නම් හොඳයි. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේකෙන් නම් ඔක්කොම ටික දාගන්න. මේත් මදි. මේ වගේ ඔලුවට කොණ්ඩෙට ස්කර්ලා. මේ නම් මදි. ඊට පස්සේ මේක පිටින් යහන සද්ද වැඩි ගණන් ගන්න එපා ළමයි. මොකද පොඩි ළමයි ඉන්න නිසා මේ දවස්වල අඩු නිසා පොඩි ළමයි ඉන්නවා ගෙදර. ඒක නිසා ඒගොල්ලෝ බලනවා එකේ දානවා. ඉතින් ගණන් ගන්න එපා. ඒක මේක අරගෙන විටමින් E කාර්ලකුත් දාගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. හොඳයි. මම මේක ඇප්ලයි කරන විදිය ඔයාලට පෙන්නන්නේ නැහැ. මොකද මම අද ඔයාලට පෙන්නන hair mask එක කොහොමද යූස් කරන්නේ කියලා. ඉතින් මේක හොඳයි ළමයි. මේක ඔළුවට පාවිච්චි කරනවා නම් ඔයාලට පුළුවන් මේක දාලා හොඳට ඔළුව සෝදලා hair mask එක දෙවෙනියට යූස් කරන්න පුළුවන්. මේක කොහොම යූස් කරත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මම නිකන් ගන්න තියෙන්නේ hair mask එක ඔයාලට පෙන්නන්නම් තියෙන විදිය. මෙන්න මෙහෙම තමයි යන්නේ. ඊට පස්සේ මේ මගේ තුන්වෙනි එක විතර මම පාවිච්චි කරන්නේ. තුන්වෙනි එක නැත්නම් හතර. මේ විදිහට අරගෙන මේක මේ ප්‍රශ්නයක් එන්නේ වගේ මේ සම්පූර්ණ කොණ්ඩෙම ගා ගන්න. හොඳයි. හොඳට ළමයි කොණ්ඩේ පෙඟෙන්නම ගා ගන්න. ඔයාලට මේක ගා ගන්න ලේසි ක්‍රමයක් කියන්නම්. මේක ගා ගන්නකොට වතුර චුට්ටක් මේකට මික්ස් කරලා ගා ගන්න දෙනවා. මේ බොටල් එකට මික්ස් කරගන්න එපා.
මේක අරගෙන වතුර චුට්ටක් මොකක් මේ දෙකට දාලා වතුර ටිකක් දාලා මේක මික්ස් කරගෙන චූට්ටක් දාන්න වතුර. එතකොට මේක ඇප්ලයි කරගන්න ලේසි. නැත්තම් අපේ කොණ්ඩේ කෙලින්ම ඇප්ලයි කරනකොට මේ ඇප්ලයි වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මගේ වගේ කොණ්ඩයක් තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් එහෙම කරන්න. මොකද නැත්තම් ඇප්ලයි කරගන්න ගොඩක් අමාරුයි. කොණ්ඩේ හොඳට මේ විදියට ඇත්තටම මම දැන් සති 3කට විතර කලින් කොණ්ඩේ කැපුවා. ඒ ඉක්මනට වැවෙනවා කොණ්ඩේ. ඒ තිබුණට වැඩි තිබුණ තරමටම වැවිලා තියෙන්නේ. මොකද බය නැතුව කියන්න පුළුවන් අනිවාර්යෙන් කොණ්ඩේ වැවෙනවා. ඔයාලා අනිවාර්යෙන් කොණ්ඩේ ඉක්මනට වැවෙනවා කැල්සියම් වගේ අභ්‍යන්තර පෝෂණයක් වශයෙන් කැල්සියම් ගන්න. නියපොතු වලට හොඳයි, තත් වලට හොඳයි. Mual pinamang kondi. හැමතැනම ගෑස් දින්න තමයි ගණන් ගන්න. මෙහෙම තමයි තියෙන්නේ. මේ වගේ හොඳටම මේ හොඳට ගා ගන්න ඕනේ. මොකද කොණ්ඩේ මෙන්න මේ විදියට තෙත් වෙනකම්ම මේක අපි කොණ්ඩේ ඇප්ලයි කර ගන්න ඕන. ඒ වගේම තමයි මේ හිස් කබලෙත් ඔයාලා ඒ විදිහටම ඇප්ලයි කර ගන්න. මේ ඇප්ලයි කරගෙන විනාඩි 20ක් විතර ඔයා ඉන්න. නිකන් විනාඩි 20ක් විතර ඔයාම ඉන්න මේ කොණ්ඩේට මේක ඇප්ලයි කරලා. මේ මාස්ක් එක දාලා තියලා මම පීරන්නේ. හොඳටම මාස්ක් එක ඇප්ලයි කරගන්න කොණ්ඩේට. මේ විදිහට හොඳටම කොණ්ඩේට හෙයා මාස්ක් එක ඇප්ලයි කරගන්න. ඊට පස්සේ විනාඩි 20ක් ඉඳලා මේක හොඳට වොෂ් කරන්න. වොෂ් කරලා බලන්න ඔයාගේ කොණ්ඩේ කොච්චර වෙනසක් තියෙනවද කියලා. ඉතින් මේකත් එක්ක hair oil එකක් යූස් කරනවා නම් ගොඩක්ම හොඳයි. මොකද එතකොට ඔයාට රිසල්ට් දෙගුණ තිගුණ වෙනවා. හිතා ගන්නවත් බැරි ඉක්මනට ඔයාගේ කොණ්ඩේ අනිවාර්යෙන් වැවෙනවා. ඉතින් try කරලා බලන්න. ඉතින් කොණ්ඩේ වොෂ් කරගත්තට පස්සේ මේ විදියට තමයි තියෙන්නේ. ඉතින් කොණ්ඩේ හොඳට වොෂ් කරගත්තට පස්සේ කොණ්ඩේ හොඳට වේලා ගන්න. කොණ්ඩේ තාම මගේ වෙල්ලා නැහැ. මේ තියෙන්නේ. කොණ්ඩේ හොඳට වේලාගෙන බලන්න. හරිම soft, ඒ වගේම smooth, හරිම ඒ කියන්නේ මාර relax එකක් දැනෙනවා. ඉතින් අමතක කරන්නේ නැතුව oil treatment එක කරන්න සතියේ දෙපාරක්වත් hair mask එක නැතත් oil treatment එක අනිවාර්යෙන් දෙපාරක්වත් කරන්න. ආයි කොණ්ඩේ මාරම comfortable වෙයි. ඒක අනිවාර්යෙන් කියන්න ඕන. අමතක කරන්නේ නැතුව මගේ YouTube channel එක subscribe කරලා තියන්න. ඔයාලට ලස්සන වීඩියෝ ගොඩක් ඉස්සරහට මම අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් ගිහින් එන්නම් මේ වගේ වීඩියෝ එකක් අරගෙන ආයෙත් දවසක ගිහින් එන්නම් bye bye